සුබ දවසක් හැමෝටම Snap and Cook මගේ YouTube channel එකට අදත් ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අපි අද බලමු රෙස්ටෝරන්ට් එකේ රසටම chicken රොටි ටිකක් හදාගන්න විදිය. ඉතින් එළවලු රොටි වගේම තමයි ෆිලින් එක විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. ඉතින් එහෙනම් අපි ඉක්මනින්ම බලමු හරිම රසට හරිම ලේසියෙන් කොහොමද මේ chicken රොටි ටික හදාගන්න කියලා. මුලින්ම අපිට ඕනි වෙනවා පාන් පිටි ග්‍රෑම් 500ක්. ඒකටම මම ලුණු කුඩු තේ හැඳි 1/2ක් එකතු කරගන්නවා. දැන් අපි පිටි ටික ඒ වගේම ලුණු ටිකක් මික්ස් කරගමු. වෙනදා වගේම ඕනි කරන අමුද්‍රව්‍ය ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. දැන් මම මේ එකතු කරගන්නේ පොල් තෙල් කෝප්ප කාලක්. ඔයාට පොල් තෙල්, එළවලු තෙල්, එහෙම නැත්නම් කැමති කුකින් ඔයිල් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. දැන් මම මේ එකතු කරගන්නේ මද රස්නේ උණු වතුර කෝප්ප එකක්. මතක ඇතුව මද රස්නේ උණු වතුර එකතු කරගන්න. දැන් අපි මේ දේවල් ඔක්කොම ටික විනාඩියක් වගේ හොඳට මික්ස් කරගමු. ඒ වගේම තමයි වතුර ටික එකපාර එකතු කරන්න එපා. මම මේ කරනවා වගේ වතුර ටිකෙන් ටික එකතු කරගමු. ඒ වගේම අපි පාවිච්චි කරන පිටි වර්ගය අනුව වතුර ප්‍රමාණය පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. ඉතින් වතුර කෝප්ප එකක් එකතු කරාට පස්සේ ඔයාට සමහර විට තවත් වතුර මේස හැඳි 2-3ක් වගේ ඕනි වෙන්න පුළුවන්. ඒ වගේම මේ පිටි ප්‍රමාණයෙන් අපිට chicken රොටි 12ක් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. වතුර කෝප්ප එකක් මට මදි වුණ නිසා මම තවත් වතුර මේස හැඳි 2ක් එකතු කරගෙන ඩෝ එක හොඳට අනා ගන්නවා. ඉතින් ඔයාලට මේ පේනවා වගේ අපි මේ අනන ඩෝ එකේ පිටි ගතිය නැති වෙලා හොඳ ගුලියක් වගේ එකට එකතු වෙනකන් ඔයාට වතුර එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා අතින් වතුර වැඩි වුණොත් එහෙම ඔයාට තව පිටි ටිකක් එකතු කරගන්න පුළුවන්. දැන් අපි මේ ඩෝ එක අතේ ඇලෙන ගතිය නැති වෙලා හොඳ soft ඩෝ එකක් වෙනකන් විනාඩි 5ක් වගේ හොඳට නීඩ් කරගමු. ඉතින් ඔයා මේ නීඩ් කරන ස්ටෙප් එක අනිවාර්යෙන් කරගන්න. මේක අමාරු නැහැ. මේ වගේ අපි පිටි ඇනුව භාජනයේම තියලා විනාඩි 5ක් වගේ හොඳට නීඩ් කරගමු. ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක තවම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා මේ වගේ videos දිගටම බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ පේන්නේ ඔයාලට හරියටම විනාඩි 5කට පස්සේ. ඉතින් මේ බලන්න දැන් අපේ ඩෝ එක soft වෙලා තියෙන්නේ. දැන් මම මේක මේ විදිහටම අපි පිටි අනාගත්ත භාජනයේම තියලා මේක පොලිතීන් රැපර් එකකින් හොඳට වහලා විනාඩි 5ක් වගේ පැත්තකින් අරන් තියමු. ඉතින් මේ ඔයාලට පේන්නේ හරියටම විනාඩි 5කට පස්සේ දැන් මම අතේ හොඳට පොල් තෙල් ටිකක් ගාගෙන අපේ මේ ඩෝ එක පොඩි බෝල 12කට කඩා ගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාට මේ වගේ පොඩ්ඩක් දිග හැඩයට අපේ ඩෝ එක හදාගෙන අපි මේක කොටස් 12කට වෙන් කරගමු. ඉතින් මේ වගේ හිතෙමින්මට කොටස් 12කට ඉක්මනින්ම වෙන් කරගමු. හරිම ලේසි. මෙන්න මේ වගේ ඔයාගේ අතට ඔයාට හිතෙන ප්‍රමාණය කොටස් 12කට අපි මේ ඩෝ එක වෙන් කරගමු. අතේ මතක ඇතුව හොඳට පොල් තෙල් ටිකක් ගාගන්න. එතකොට ඔයාට හරිම ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම ආයෙත් මතක් කරනවා මම මේ පාවිච්චි කරන අමුද්‍රව්‍ය ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාට එතනින් හරියටම බලා ගන්න පුළුවන්. කොටස් 12කට වෙන් කරගත්තට පස්සේ මම ආයෙමත් පොඩ්ඩක් හොඳ රවුම් හැඩයට අපි වෙනස් කරගත්ත කොටස් 12ම මේ විදිහට බෝල කරගන්නවා. ඊට පස්සේ ආයෙත් උඩින් පොල් තෙල් ටිකක් ගාගෙන මේක අපි වහලා තවත් විනාඩි 5ක් වගේ අරන් තියමු. අපි මේ විදිහට උඩින් තෙල් ගාගන්නේ පිටි එක වේලෙන එක නවත්ත ගන්න. දැන් මම භාජනයක් අරගෙන තෙල් ටිකක් එකතු කරගෙන තෙල් එක රත් වෙනකොට ඒකට පොඩියට කපාගත්ත ලූණු ඒ වගේම අමු මිරිස් එකතු කරගන්නවා. ඉතින් මේ ෆිලින් එක ඔයාට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. මම අද chicken එකතු කරගන්න නිසා chicken ටිකක් මේ විදිහට තම්බලා හොඳට පොඩි කරගෙන එකතු කරගන්නවා. ඉතින් මෙතනදි මම හරියටම ප්‍රමාණ කියන්නේ නැහැ. ඔයාට මේ ෆිලින් එක ඔයාගේ රස අනුව අඩු වැඩි කරලා එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මේ වෙලේ මම රස අනුව ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කරගන්නවා. ඒ වගේම බෙදපු 3-5 කුඩු කහ කුඩු ටිකක් ඒ වගේම මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයා chicken එකතු කරනවා නම් මතක ඇතුව කටු නැති chicken ගන්න. ඉතින් ඒ වගේම ඔයාට මේ වෙනුවට salmon එහෙමත් නැත්නම් මාළු වගේ දෙයක් වුණත් එකතු කරගන්න පුළුවන්.
විනාඩියක් දෙකක් වගේ මේක අපි වහලා කුක් කරගමු. ඉතින් මම කලින් තම්බපු චිකන් ගත්ත නිසා ගොඩක් තැම්බෙන්න දෙයක් නැහැ. දැන් මම මේ එකතු කරගන්නේ කැරට් සහ ගෝවා. ඉතින් මෙතනදිත් ඔයාට ඔයාගේ ගෙදර තියෙන කැමති එළවලු වර්ගයක් එකතු කරගන්න පුළුවන්. බෙල් පෙපර් ඒ වගේම ලුණු කොළ උනත් එකතු කරගන්න පුළුවන්. ආයෙමත් රස බලලා මම මේ වෙලේ ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම තමයි ඔයා වෙජිටේරියන් කෙනෙක් නම් ඔයාට තවත් එළවලු වර්ග එකතු කරලා මේක එළවලු විතරක්ම එකතු කරගෙන හදාගන්න පුළුවන්. දැන් මම එකතු කරගන්නේ චෙඩා චීස්. ඉතින් මම මේ චීස් රසට හරිම කැමතියි. ඒ නිසා මම චීස් ටිකකුත් මේ වෙලේ එකතු කරගන්නවා. චීස් එකතු කරන එක අනිවාර්ය නැහැ. ඔයා කැමති නම් ඔයාට එකතු කරගන්න පුළුවන්. දැන් අපි තවත් විනාඩි 2-3ක් වගේ මේක හොඳට කුක් කරගමු. ඉතින් මේ වෙලේ අපේ ෆිලින් එක හරිම සුවඳයි. ඒ වගේම ෆිලින් එක දැන් ලෑස්ති. දැන් අපි ෆිලින් එක පොඩ්ඩක් නිවෙන්න පැත්තකින් තියලා ඉක්මනින්ම අපේ රොටි ටික හදාගමු. මේ වගේ එක ඩෝ බෝල් එකක් අරගෙන ඔයාට පුළුවන් අතේ තෙල් ටිකක් ගාගෙන වර්කින් টොප් එකක් උඩ තියලා හොඳට තුනී කරගන්න. ඉතින් මෙන්න මේ වගේ රවුම් හැඩයක් වෙනකන් අපි අපේ ඩෝ එක තුනී කරගමු. දැන් ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ෆිලින් එක මැදට තියලා මම මේ නවන විදිහට නවා ගන්න තමයි තියෙන්නේ. ඉතින් හරිම ලේසි. මේ වගේ අපිට දෙපැත්ත නමලා රෝල් කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයා මේ හැඩයට කන්න කැමති නැත්නම් අපේ අර ත්‍රිකෝණ හැඩයට එළවලු රොටි ටික හදා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කරන වීඩියෝ එකකුත් මම channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාට කැමති නම් බලන්න පුළුවන්. ඉතින් අපි තවත් එළවලු රොටි එකක් හදාගමු. මේ විදිහට ඔයාලට පේනවා ඇති අපි විනාඩි 5ක් විතර මේ ඩෝ එක අරන් තිබ්බ නිසා හරිම ලේසියෙන් අපිට තුනී කරගන්න පුළුවන්. මේ වගේ එක සයිඩ් එකකින් උස්සලා තියලා ඊට පස්සේ දෙපැත්ත පොඩ්ඩක් නවලා රෝල් කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් හරිම ලේසි. මේ බලන්න කොච්චර ලේසියෙන් අපිට හදාගන්න පුළුවන්ද කියලා. මේ විදිහට අපි එළවලු රොටි 12ම ලෑස්ති කරගමු. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ පෑන් එකක් ලිපේ තියලා පෑන් එක රත් වෙනකොට හොඳට තෙල් ටිකක් ගාගෙන අපි ලෑස්ති කරගත්ත චිකන් රොටි ටික පෑන් එකේ තියාගන්න. ඉතින් මම ඔක්කොම ටික තිබ්බා. ඊට පස්සේ ඔයාට පුළුවන් විනාඩි 2කට වගේ මේ විදිහට සයිඩ්ස් හරවන ගමන් හොඳ රන්වන් පාටක් එනකන් අපේ චිකන් රොටි ටික පුච්ච ගන්න. ඉතින් මේ වගේ පරිස්සමට දෙපැත්ත හරවන ගමන් අපි චිකන් රොටි ටික පුච්ච ගමු. ඉතින් මේ වෙලේ හරීම සුවඳයි. ඔයා මේ රෙසිපි එක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. එළවලු රොටි වගේම තමයි ඊට වඩා ඇත්තටම රසයි. ඉතින් මේ වගේ sides හැරෙව්වට පස්සේ ඔයාට පුළුවන් තෙල් ටිකක් ආයෙමත් උඩින් ගා ගන්න. ඉතින් දැන් දෙපැත්තම ඔයාලට පේනවා ඇති හොඳ රන්වන් පාටින් පිච්චිලා තියෙන්නේ. ඉතින් දැන් අපි ඊතුරු sides ටිකත් මේ වගේ පුච්ච ගමු. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ sides හරවන ගමන් හොඳ රන්වන් පාටක් වෙනකන් අපේ chicken රොටි ටික හදා ගන්න. ඉතින් මේ වීඩියෝ එකට ඔයා කැමති නම් අනිවාර්යෙන් like කරන්න, comment කරන්න. ඒ වගේම තමයි ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මේ වීඩියෝස් හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි ඔයාට මේ එකපාර මේ 12ක් වගේ හදාගත්තට පස්සේ එළවලු රොටි වැඩි නම් ඔයාට පුළුවන් හොඳට නිවුනට පස්සේ මේක ෆ්‍රීස් කරන්න. ෆ්‍රීස් කරලා සතියක් වගේ තියාගන්න පුළුවන්. ඔයා කන වෙලේට ඔයාට අවශ්‍ය ප්‍රමාණය අරගෙන මයික්‍රෝවේව් හරි එයාර් ෆ්‍රයි එකට හරි දාලා ඔයාට ඒ වෙලේම හදාගත්තා වගේ උණු උණුවෙන් රස බලන්න පුළුවන්. ඉතින් මේ බලන්න අපේ එළවලු රොටි එක හොඳ ලස්සනට හොඳ රන්වන් පාටින් කුක් වෙලා තියෙන්නේ. ඉතින් මේ බලන්න ෆිලින් එක ඇත්තටම මේක හරිම රසයි. ඉතින් එහෙනම් ඔයාලත් හදලා රස බලන්න. තවත් රසවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු.